हेलो කොහමද ආයි ගොඩ දාගර පස්සේ දැන් වෙලාව 10ට විනාඩි 10යි ස්ටාර්ට් කරා රෑ ගමනක් යන්න අපි මේක රෑ ගමනක් නෙවෙයි ලන්ඩන් ඉඳන් අපි යනවා මයිල් 236ක් එළියට ඒ කියන්නේ අපි යනවා වේල්ස් වල තියෙනවා දේවාලයක් කතරගම දේවාලයක් ස්කන්ධ වේල් කියලා යද යනවා එහෙට යන්න අපි try කරනවා උදේ පූජාව ඒ කියන්නේ හතරමාරි පූජාවට යන්න එහෙනම් දිගටම යමු බලමු මොකක්ද අද වෙන්නේ කියලා ඒෂියන් සම්ප්‍රදාය මෙහි කොහොමද අපි සමරන්නේ කියලා මෙහි අපි කරන්නේ කියලා එහෙනම් දිගටම ඉන්න මාත් එක්ක ඔන්න ගෙදරින් නම්බර මාර්තරව දැන් අපි වේල්ස් පහු කරලා ස්වාන්සි පහු කරලා තව අපිට මම හිතන්නේ මයිල් 20ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඒවා වැඩි 4මාට පූජා පටන් ගන්නෙ. ඒක මොකුත් කන්න බෑ. මොකද දවස් 3ක් මස් නොකා යන්න ඕන කියලා මෙතන සම්ප්‍රදායක් තියෙනවා. ඒක අපි මේ දවස් 3ම කාලේ තියෙන්නේ මේ වෙජිටේරියන් ෆුඩ්ස් විතරයි. දැන් මෙතෙන්ට ආවිල්ලා කාවේ වෙජිටේරියන් බර්ගර් එකක් අපි නැකව එකක් තමයි. අපි පොඩි රෙස්ට් එකක් අරගෙන ටික යනවා. වැඩිලා ගන්න 30ක් විතර එතන තියෙන්නේ. ටික ලක් කියලා අපි අපේ ගමන කන්ටිනියු කරනවා. ඉන්න කොහොම? ඔන්න උදේ වෙලාව 3:00යි. දැන් අපි කිට්ටු කරලා තියෙන්නේ මේ ස්කන්ධවේල් යන ඒ පොඩි පාරේ අපි යන්නේ. වලට පේන හැටි කොච්චර පොඩි පටු පාරක්ද කියලා. ගොඩක්ම කන්ට්‍රි සයිඩ් එකක් මේක. කියන්නේ වේල්ස් වල ගොඩාක් ඇතුළට යන්න ඕන. වේල්ස් පව් කරලා ස්වාන්සි තව සිටි කීපයක් පව් කරලා ඇතුළට එන්න ඕනේ. තව විනාඩි 9කින් අපි ඩෙස්ටිනේෂන් එක රීච් වෙනවා. අපි පූජා පටන් ගන්න 4:00ට. මේ යන ගමන් තමයි මේ ඉන්නේ. That's recent. I know. ගොල්ලෝ පෑද මේ උදේ 4:00 වෙලාව 4:00ට කාර් පාක් එක පිරුණා. ගොඩක්ම කට්ටිය ඇවිල්ලා වහන ගහගෙන කාර් පාක් එකේ දැන් මෙතන පූජාව ඉවර වුණා. මට අන්ෆෝර්චුනේට් මට ඇතුලේ මේකේ වීඩියෝ එක ගන්න බෑ. මේගොල්ලෝ එකට උතරස් දෙන්න ඇතුලේ වීඩියෝ ගන්න. මම ඊට ටික පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඊළඟ පූජාව තියෙන්නේ මේක කිලෝමීටර් 3ක් කියලා කියන උඩට යන්න ඕන කියලා කන්ද මුදුනට. යන්න හිතන් ඉන්නේ මේ කන්ද යන්න ඕනේ. මම මේ කන්ද යන්න ඕනේ. මොකද මේක යන්න හිතන් ඉන්නේ ඒක කාලිමෑණි දේවාලේ තියෙන පූජාව අපිට යන්න ඉන්නේ. කලින් පූජාව තිබුණේ මෙතන. तो कतरंग देवाले अपने कैचुअल वीडियो का दुन्ना Okay, see? We need to use this foot card. Okay. Come on, everyone. This mountain is very tall. अयो के दिन मर ශක්ති ටෙම්පල් කියන තැනට යන්න දැන් අපි යන්නේ. මේකට යන්න ඕනේ මේ කන්ද නගින්න ඕනේ. අර අතර පල්ලෙයා කෝච් එකක් තියෙනවා බැරිකට්ටියට යන්න. ඒත් අපි දින එක නගින්න.
ගොඩක් කන්ට්‍රි සයිඩ් එකේ කියන්නේ වෙල්ස් වල ගොඩක් එළියට ඇවිල්ලා අතුරුට මෙන්න තියෙන ටෙම්පල් එකක්. මෙහි ඉන්න ගොඩක් හින්දු කට්ටිය ස්කන්ධවේල් කිව්වම දන්නවා මෙතන. ඉතින් යන්නේ බැතිමත් එක්ක බොහොම හොඳ බැතිමත් පරු ටිකක් රැගෙන හරේ තියාගෙන යනවා යන්නේ. මේ මට ගන්න No, yeah, I know. Yeah. It's not disturbance. Yeah, very good network. Yeah. Nowadays at least use this. Daddy! No. දැන් මේ මෙතනින් උඩට ගියාම තමයි අර මේ ඔය ශක්ති ටෙම්පල් එක තියෙන කියන්නේ කාලිමෑනියොන්ට ප්‍රේ කරන්න වෙන මෙතනින් උඩ. හැබැයි අපිට දෙන්න අතුරට අර පල්ලෙහා වගේ තමයි රෙස්ට්‍රික්ෂන් එක වීඩියෝ ගන්න බෑ. ඒකින්ද අපි එකට ඇතුලේ ටික අපි වීඩියෝ කරන ඇතුලේ ඒ ටික අපිට ගන්න බෑ. ඔයගොල්ලෝ පේන්නේ මීදුමේම හොඳටම පහත් වෙලා තියෙන පොඩි පොදයක් යනවා. අද ගොඩක් කියන්නේ මෙතන මේක ඊස්ටර් හොලිඩේ එකනේ. එතකොට ගොඩක් මේ මොනවාද හින්දු කට්ටිය, ලංකාවේ කට්ටිය, ඉන්දියන් කට්ටිය, නේපාලියස්ලා ගොඩාරියක් මේ ඔය 4 days හොලිඩේ එකක් තියෙනවා මේ ඊස්ටර් හොලිඩේ එක. ඊයේ පටන් ගත්ත නිවාඩුවත් එක්ක දැන් හොලිඩේ එක ලොකු එකකින්ද කට්ටිය ගොඩාරියක් අද මෙතෙන්ට ඇවිල්ලා හිටියා. ගොඩක් ක්‍රවුඩඩ් අද. දැන් අපි අර උදේ පාන්දර කලුවර නැග්ග හිල් එකෙන් දැන් අප පල්ලයට බයින්න හදන්න. මේ යන ගමන් තමයි ඉන්නේ. මේ මෙතන ලස්සන කතාවක් තියෙනවා මේ හරකෙක් සම්බන්ධ. කියන්නේ මේ ගොඩක් වෙන අවුරුදු 50 විතර කලින් මෙහෙ තිබුණ කුර රෝගයක්. ඒක වෙලාවේ ඇතිවෙච්ච කතාවක් එක තමයි කතරගම දෙයියන් ගැන විශ්වාසය ඇති වෙලා එක් මිනිහෙක් එයා මේ මෙතෙන්ට ඇවිල්ලා එයා ඒ හරකව සනීප කරගෙන තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට විශ්වාසයක් දිලා දෙනවා. ඒ විශ්වාසෙම තමයි මේ ස්කන්ධවේල් හැදිලා තියෙන්නේ. ගොඩක් ඉතින් ඒකත් එක්ක දැන් මේ ඉන්න ගොඩක් මේ සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල මිනිස්සු ගොඩක් විශ්වාස කරනවා එයාලගේ ෆේත් එක මේක හරියට අදහුවොත් එයාලට මේදී කතරගම දෙයියෝ මේ පිට යනවා කියලා. දැන් ලස්සනටම මේ ටික පේනවා හොඳට මෙතන මේ හරිම ලස්සනයි. ඔයාලට පේනද මට පිටවත් එක්ක හරි ලස්සනයි. අත් දෙකක් තුල මොකද සීතලයි වයින්නවා. මේක හදපු නිර්මාතෘ කියලා, ඒ කියන්නේ සුබ්‍රමණියම් කියන ඒ මල ගුරු කියලා කියන්නේ. මේ යාගේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ.
මෙයා තමයි මේක නිර්මාතෘ විදියට මේගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. දැන් මම ඔයාලට උඩින් පෙන්නේ මේක හදුව සුබ්‍රමණ්‍යම් කියන මේක හදපු එක්කෙනාගේ මේ සමාධිය කියන අර මෙයා මෙතන තමයි මිහිදන් කරලා තියෙන්නේ. මේ එතන කළු ගලක් තියලා ලස්සන මේ සමුරු පළකයක් හදලා තියෙනවා මෙතන. අතර ගොඩක් ලස්සන නිදහස් පරිසරයක්. දැන් බලනකොට එහෙම මේ පල්ලයට මම පෙන්නන ඕගොල්ලන්ට දැන් ඔය මූව ගෝන්නු එහෙම පේන්න ඉන්න ආයිනේ. ඒ කියන්නේ කැලාවක් නේ මේක. කැලාවක් මැද කන්දක් වගේ තියෙන කැලාවක්. එතකොට උන් ඉන්නවා. මම පෙන්නන ඉස්සරහට ගිහිල්ලා මම ඔයගොල්ලන්ට කිව්ව විදිහට මේ මෙතන මේ පේනනේ මේ මූව අහලා එහෙම ඉන්නවා මෙතන. කොට්ටු කරලා වගේ තියෙනවා මේ. මූව අහලා මේ ගෝන්නු අතරම දෙයියෝ වන්දින්න කියලා ඩොඩ කියලා පල්ලයට යනවා දැන්. විනාඩි 20ක් විතර උඩට නැග්ගා. විනාඩි 20ක් විතර පල්ලයට බහිනවා දැන්. දැන් මෙතෙන්ට එනවා නම් මෙතන පහසුකම් ඔක්කොම තියෙනවා. කියන්නේ ඔක්කොම මෙයාලා හදලා දෙනවා. මේක පල්ලෙහාට පේන හිට ලොකු කාර් පාක් එකක් තියෙනවා වාහන පාක් කරන්න. ඊළඟට টয়ලට්, වොෂ්රූම්ස්, ඊළඟට කට්ටියට කියන්නේ අවශ්‍ය හැමදේම මෙතන මෙයාලා ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ එන බැති මෙතනට ටිකට් වල ඔක්කොම මෙතන හදලා තියෙනවා. දැන් අර මම මේ උදේ ඔයගොල්ලන්ට ඩාර්ක් තියෙද්දි අල්ලපු ඉතින් මෙතන තියෙන. දැන් එළිය වැටලා නැත. වෙලාව උදේ 9 විතර ඇති. ඒක පේන්නේ. මට මෙතනින් හරිය වීඩියෝ කරන්න බෑ. අතන කියන මම තන මට බෑ කියලා. මේක දිනන මේක හිස්ට්‍රිය මට දෙන්නේ. හදන්නේ. 2000 කට මේකට අවුරුදු 50ක්. ඒ කියන්නේ 53ක් already done. Nata mangar kyo guru. Metan mereka museum kan museum में कहाँ गए क्या रजिस्टर टिक को में के एक्सप्लेन कर लेती है ना දැන් මේකේ හදපු දේවල්ම ඉන්දියන් අර හින්දු උපසංස්කෘතියට හරියන්න තමයි මේක මේ ඔක්කොම මේ ටෙන්ට් එහෙම හදලා තියෙන්නේ ඒ විදිහටම තමයි. मेरी दूर दी नजर का ठीक है ना पर वो लगवांदी है जो हर बारी वो पता की लगता है දැන් මේ මෙතන තියෙන මේ ආපු කට්ටියට දාන. ඒ කියන්නේ කෑම උදේ කෑම මේගොල්ලෝ
ප්‍රොවයිඩ් කරනවා. මෙතෙන්ට යන ගමන් තියෙන්නේ ඒ දානශාලාවට තියෙන පොළොන් තමයි පේන්නේ. දැන් මේ තියෙන්නේ මේ සායි බබා වෙනුවෙන් හදපු මේ දේවාලයක්. මේ වගේ තමයි ඔක්කොම දේවාල තියෙන. නමුත් මේක ඇතුළේ ගිහලා මට වීඩියෝ කරන්න බෑ. මම මේක එළියෙන් අල්ලලා මේකෙත් ගහක් දෙනවා වීඩියෝ කරන්න ෆිල්මින් කරන්න එපා කියලා. මම ඇවිදගෙන යන්නේ විශ්ව දේවාලයට. මම ඉස්සරහට ෆොන්ට් එක පෙන්නුවේ ඒක දේවාලයට යන්නේ. මේ පේන්නේ තියෙන දේවාලේ මේක ඇතුලේ මට තියෙන වීඩියෝ කරන්න බෑ. මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. පුළුවන් තරම් අරන් ගිහලා අපි දැන් මේ රෑ එද්දී ඔයගොල්ලෝ දැක්කනේ අර පෙන්න චුට්ටක් කළුවට තිබ්බ පාර. පේනවනේ දැන් වලට කොහොමද පේන්නේ කියලා. ගොඩක් නැර රෝඩ් එක පොඩි පාසින් වේ ටිකක් තියෙනවා. මේ පාසින් ස්ටොප් එකක් තියෙනවා. ඉන්න අතරව කිසිම දෙයක් නැහැ. එක වාහනකට උත්තර මාරු වෙන්න පුළුවන්. දැන් මේකේ මේ යාඩ් මාෂල්ස් වගේක් ඉන්නවා. ඒගොල්ලෝ කිව්වා මේ කෙනෙක් කාමාර පූජාවට අනික් කට්ටිය මගේ නවා. එයාලා ඒක ගයිඩ් කරනවා. එහෙම වුණොත් මගේ නවත්තලා ඉඩ දෙන්න කියලා. ඔයාලු බානක ඉස්සරහ කොහොමද කියලා පාර දින හැටි කවානකට මරුවෙන් තමයි ඉඩ තියෙන්නේ. දැන් අපි ඉවර කරලා මේ දැන් ඉතින් ගෙදර යන්න යන ගමන් ඉන්නේ. සෝරි ඉතින් මට ඇතුළ පෙන්න ගන්න බැරුණා. මොකද ඒක අර රිස්ට්‍රික්ට් කරලා තියෙන්නේ මට දිහා කාටවත් බෑ. ඇතුළේ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් කිසිම දෙයක් කරන්න බෑ. කරන්න පුළුවන් ඉතින් එළියට එකක් වීඩියෝ ගන්න තමයි. ඒ ටික කරගත්තා.